ඇල්බා කරෝලිනා බලකොටුව මේක 1715 ඉඳලා 1738 වෙනකම් හදපු එකක් නේ මේ බලකොටුව. මේක ඉතින් හදලා තියෙන්නේ යුද්ධයේදී සොල්දාදු අර දිනලාපු එකේ යපීතිය ජයග්‍රහණය සමරන්න තමයි හදලා තියෙන්නේ. මේකට ඔය ඇතුළේ නාරක්කු තුනක් එක්ක ගේට්ටුවක් තියෙන මේ වම් පැත්තෙන් ජනාවාස පිහිටලා තියෙනවා. මෙතන ඉතින් රෝම පාර ඔය මැද තියෙන පාර රෝම පාර මේ ඇවිල්ලා හමුදා කඳවුරක්. මේ හමුදා කඳවුරේ කට්ටිය ඉඳලා තියෙන්නේ සාමාන්‍යයෙන් කඳවුරේට ඉන්න පුළුවන් ප්‍රමාණය ඉඳලා තියෙන්නේ 400ක් විතර. නමුත් 800ක් මේක ඉඳලා තියෙන පිරිවර. මේකට අපි දැන් ඔය ඇතුළුනේ තුන්වෙනි ගේට් එකේ. ඇතුල් වෙන ගේට්ටු 4ක් තියෙනවා. මේ හතරෙන් තුන්වෙනි එකෙන් තමයි අපි ඇතුළුනේ. එතකොට මේ බලකොටුව හදලා තියෙන්නේ ඔටෝමන් වරුන්ට එරෙහිව කරන ලද යුද්ධයේ ජයග්‍රහණය සැමරීම සඳහා තමයි හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ අධිරාජ්‍ය හමුදාවේ අනදින නිලධාරී 6 වන චාල්ස් අධිරාජ්‍යයා සහ සැවොයිහි යූජින් කුමාරයා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා බැරොක් ශෛලියෙන් තමයි හදලා තියෙන්නේ. මේ එතකොට ඔන්න මේ දැන් පෙන්වන මේ පාර භාවිතා කරලා තියෙන මේ හමුදාවට අවශ්‍ය කරන කෑම જાතිය රම්මනම් අරන් යන්න තමයි අස්වකරත්තු මගින් තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒකට වඩු ප්‍රවාහනය කරන් තමයි මේ පාර හදලා තියෙන්නේ. එතකොට මේ ආවට අපිට දකින්න තිබුණා හමුදා බැරක් පරිපාලන ගොඩනැගිලි. එතකොට හමුදා පුද්ගලයින්ගේ වෙන ඔය ස්මාරක. එතකොට ඒ හමුදා පුද්ගලයෝ කඳවුරේ ඉන්න විදියට හදපු පිළිරුවව ඒ ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ අපිට ඔය ගොඩක් දකින්න තියෙන මේ බිල්ඩින් වල තමයි හමුදාවේ කට්ටියගේ පරිපාලනය තිබිලා තියෙන්නේ. එතකොට මේ අයට ආගම ඊට පස්සේ දහම් ඒ අර හමුදා කඳවුරේ ඇතුළේ හිටපු ෆැමිලි වලට ඒව වෙනම මේව කරලා තියෙන පූජා. එතකොට ඔය වෙන්නේ අත් යෝගේට්ටුව. එතකොට රෝම කතෝලික අවසාන දෙව් මැදුර. ඊට පස්සේදී කිරීටක ඔතෝඩොක්ස් ආසන දෙව් මැදුර. ඒ වගේ මේ දෙව් මැදුරු මේක ඇතුලේ පිහිටලා තියෙනවා. එතකොට ඔය ඇතුලේ ආයෙ තිබ්බා මිලිටරි කැම්පින් මේ කැම්ප් එකේ යූනියන් හෝල් කියලා එකක් තිබ්බා. ඒක ඇතුලේ එක දේවල් හරි ගස්සලා කවඩා කරලා තිබ්බා. ඒව තමයි. ඒ අපි ආපෙත්ත නෙමෙයි නේද නෑනේ. මෙතන පෙන්වන්නේ මේ මෙයාලගේ මේ දල සැලැස්ම මේකේ ඇවිදින්න ඕන විදිය කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ ඔය ඔක්කොම ගොඩනැගිලි ඊට පස්සේදී බැමි ඔක්කොම හදලා තියෙන gadol වලින්. දැන් මේ අපි අතුල් වෙන්නේ මියුසියම් එකට. මෙතන රෝම වැසියෝ ඉස්සෙල්ලාම පදිංචිලා ජනාවාස හදාගෙන ඉඳලා තියෙන්නේ මෝල්ඩෝව සහ යුක්‍රේනයේ මැද තියෙන පහත් බිම් වල තමයි ජනාවාස ඉදි කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක ඔය පසුකාලීනව කැටයම් මේ මොනවද ගැනීම කරලා ඉවරලා තමයි මේ ඔය අරගෙන මේ අපිට පේන මේ දේවල් ඒ කට්ටිය හොයාගෙන තියෙන කොටත් මේ කට්ටිය ඉස්සර ජීවත් වෙලා තියෙන්නේ මේ මැටි භාණ්ඩ පිත්තල තඹ භාණ්ඩ සහ ඔය මේ කුෂිකාර්ම මේ පැත්තෙන් ගත්තොත් එහෙම මිනිපැණි ගවයන් එතකොට ධාන්‍ය වර්ග එතකොට ලැවෙන්ඩර් කියලා જાතියක් සහ මේ ඉටි ඒවා පාවිච්චි කරලා තමයි මෙයාලා ගොඩක් මේ ජීවිකාව කරගෙන ගිහිල්ලා තියෙන්නේ.
ඉතින් ඒක ඒ අර ඒවට භාවිතා කරපු උපකරණ හට්ටි මුට්ටි තමයි මේ ගොඩක් පෙන්වන්නේ. ඊට අමතරව මේ කට්ටිය ගොඩක් මේ අර පරණ මේ සංස්කෘතික පැත්තෙන් ඉඳලා කියන්නේ මේ එඬේර යුගයේ අර ගල් යුගයේ වගේ අන්න ඒ වගේ කාලේ ඉඳලා තමයි මේ කට්ටිය ටික ටික තියුණු වෙලා තින්නේ. ඒ කාලේ ඉතින් මෙයාලා ගොඩක් භාවිතා කරලා තියෙන ඔය මැටි මේ ශිල්පය තමයි ගොඩාක්ම ප්‍රධාන භාවිතය තමයි මැටි ශිල්පය. ඊට පස්සේ තමයි ඔය ආයුධ හදන ඒවා තඹ පිත්තල කර්මාන්තය තඹ කර්මාන්තය තමයි ගොඩක් කරලා තින්නේ. ඔය හැම අර එළිය දැක්ක හැම රූපයක්ම ඔක්කොම තඹ වලින් තමයි හදලා තියෙන්නේ. පිත්තලයි තඹයි තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ මෙයාලගේ ගොඩාක් ඒ දක්ෂතාවයක් තිබිලා තියෙනවා. ඊට අමතරව මෙතන දැන් තිබිච්ච මේ නිර්මාණ වලින් ගත්තම ගොඩක්ම මේ දක්ෂ විදියට හදලා තියෙන්නේ මේ තඹ පිත්තල භාණ්ඩ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් මේ දක්ෂ විදියටම හදලා තියෙන්නේ. අපේ තාමත් තියෙන ඒගොල්ලන්ගේ පරණ දැන් මේ රෝමවරුන්ගේ වැදගත්ම යුද්ධය වෙලා තියෙන්නේ රෝරාගේ දේශීවරුන්ට එරෙහිව කරපු යුද්ධය තමයි. ඒක තමයි යාලා ලොකුවටම මේ කරගෙන ගිහින් තියෙන යුද්ධේ. මේකට භාවිතා කරපු දේවල් තමයි දැන් අපිට දන්නේ ගලවන්නේ තියෙන්නේ. කොයි අද සජෙක් අර මොකද ඒක සජෙක් වගේ තියෙනවා පිළිවන් ගල වගේ කරලා අජාගේ සමහර ගලවන්නේ නැද්ද දන්නේ නැති තියෙන්නේ නේ. යගේ මත් පේන්නේ ත්‍රිශූලය මෙහෙන් යන්න තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ 13 වන යමිනා සේනාංකයේ සොල්දාදුවෙක් විසින් ඉදි කරන
හදපු ස්මාරක. ඒ කියන්නේ අර යුද්ධෙදී මැරිච්ච කට්ටිය වෙනුවෙන් හදන සොහොන් බිම් මේ වල හදපු ස්මාරක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ 106 සිට 275 අතර රෝම අධිරාජ්‍යයේ ඒ කට්ටිය කරගෙන ගියපු පාලනේ නන් ලිස්ට් එක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේදී හ්ම්. මට ඩිසයින් තිබිලා තියෙනවා. ඒ කාලේ උත්තර තාක්ෂණ කේමේ සුරංග තිබ්බනම් ඉතින් වැඩ කරපු විදිහට හ්ම්. ඉතින් වැඩ කරපු විදිහට කියලා තියෙනවා. ඔව්නේ. මෙතනත් මේ බලකොටුවේ දල සැලැස්මක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒක මැටියෙන් වගේ මේ නිකන් මේ මැටි ආශ්‍රිතව තමයි හදලා තියෙන්නේ. මේ අට සැකිල්ල 9 වන සියවසේදී සොයාගත් එකක්. මේක මෙම යුගයේදී සොහොන් බිමක ඒ කියන්නේ කනත්තක දාලා තිබිලා තියෙන්නේ. මේ කියන්නේ අර අනිත් මිනි බලදාන විදියට නෙවෙයි, නිකන් ස්මාරකයක් හදලා ඒ ගේ ඇතුලේ තැන්පත් කරලා වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒක අර විශේෂ කවුරු හරි කෙනෙක්ගේ දෙයක් හින්දා තමයි මේකට ගෙනත් දාලා තියලා තියෙන්නේ.
මේ ලොක් වර්ග ඉවි අතුරු වර්ග තියෙන්නේ. මේ ට්‍රංක පෙට්ටි ලී වලින් හදපු පෙට්ටියක් තියෙනවා. පිත්තල පිඟන් වගේක් පිත්තල වලින් තමයි හදලා තියෙන්නේ. මේ ටික ඔක්කොම පිත්තල වට. කල් කැටයක් මේ තියෙන්නේ රජකාරි පාවිච්චි කරපු ඒ කට්ටියගේ වඳ පටිය පෙට්ටි තියෙනවා. ප්ලාස්ටික් වඳ පටිය තියෙනවා. දොරවල් වලට අය කරපු යතුරු සහ අයන් පාවිච්චි කරපු අයන් යුද්ධේ රැඳපු එකක් ඔය. ටර ටිකක් මෙතන මේ යුද්ධයට පාවිච්චි කරපු ඒවා තමයි මෙතන තියෙන්නේ. යකඩ වලින් හදපු කමිස මේ තියෙන්නේ දුනු විදපුවා දුන්න කඩු දෙකකුත් තියෙන දෙපැත්තෙන් තියලා මොණ්ඩ දෙකක් තියෙයි කාලතුවක්. හැබැයි ඒක නම් මොණ්ඩ වෙන්න බෑ. ඒව තමයි කාලතුවක්. ගොඩක් මේ ගල් කැටයක් තිබිලා තියෙනවා. එතන තියෙන තරාදිය පිත්තල වලින් හදපු එකක් තියෙන්නේ. මේ වන ඔක්කොම වීදුරු ගල් වගේ જાතියකින් හදලා තියෙන්නේ. මෙතන තිබිලා තියෙන කාලේ තේපන්න පාවිච්චි කරපුවා චොක්කු මැණික්කට මෙතන තියෙන පයිප් සිගරට් බීපුවද ඒ කාලේ පාවිච්චි කරපු පොත් එයාලගේ ඇඳුම් ඉස්සරේ පාවිච්චි කරපු ඇඳුම් වර්ග ටික වයින් කප් තියෙන හෙල්මට් එක ඉස්සර යුද්ධයට පාවිච්චි කරපු හෙල්මට් කිමිසි කඩු හෙල්මට් එනක් තියෙන මේක පාවිච්චි කරපේ ටිකේ රටේ සල්ලි සහ කඩු අය සහ හෙල්මට් ෆොටෝවක් කලවර වලින් වගේ හදපු ෆොටෝවක් තියෙනවා. ලස්සන මැටි වලින් වගේ හදපු කැටයමක් තියෙනවා. මේ තියෙන්නේ ඒ කාලේ යුද්ධයට අඳපු මේ සනිකර යුනිෆෝම් එකයි ඒ හෙල්ලවල් කඩුවට මොනන් ඒ ටික තමයි. මෙතනත් ෆොටෝවක් තියෙනවා. මෙතන තියෙනවා යුද්ධ ඇඳුමක්. මෙතන ඒක නිකන් යකඩ වලින් වගේ හදලා තියෙන්නේ. මෙතන තියෙනවා කටුව අර මොනවාද උල් පිහි වගේ જાතියක්. යුද්ධයට අරන් යන්න ගනිපු ඒවා කඩොයි අර ආරක්ෂාවට ගන්න ඒවයි. මේ ටික තියෙන මේ කාලේ මෙයාලා පාවිච්චි කරපු සල්ලි. මේ තියෙන්නේ අත්පලඳන මුදුයි බේස්ලට්ටුයි. මේ තියෙන්නේ ඒක තමයි. කරට දාන්නේ කෝට් එකට එහෙම ළඟ. තන හදලා තියෙන යාළුවගේ මේක ඇතුලේ තියෙන
සිතියම තියෙන පාවිච්චි කරපු නංචක්කුයි ඒ යුද්ධෙට පාවිච්චි කරපු ඒවා තමයි. ඒ කට්ටියගේ හිටපු රජවරුන්ගේ ෆොටෝ වෙන්න ඕන කියලා හිතනවා. එහෙම ෆොටෝ එකතුවක් දාලා තියෙනවා මෙතන. ඊට පස්සේ මේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය මොනවා හරි. ඒ ක්‍රිස්තියානි ආගම ඒ කාලේ පාවිච්චි කරපු මොනවා හරි. ඉතින් තේරෙන්නේ මෙතන කාන්ටාරයක් තියෙනවා. යාළුවෝ ෆොටෝ වගේක් තියෙනවා. යේසුතුමාගේ මෙතන තියෙන මොඩියුල් එකක් පල්ලි ආකෘතියක් තියෙන කියන්නේ ඉස්සර පොඩි ගම්මානයක් තියෙන. මෙතනත් තිබිලා තියෙනවා ගම්මානයක්. නෑ මේ කොටුව දැන් අපි මේ බලන කොටුවේ මේක තමයි මේ තියෙන්නේ. මෙතන මේ තියෙන ඔක්කොම ස්මාරක ගොඩනැගිලි නම් මොනවා ඒ ටික තමයි මේ දෙන්න. මෙතන තිබිලා තියෙනවා කාසි පාවිච්චි කරපු පැරණි කාසි. පිස්ටල් මෙතන තිබිලා තියෙනවා මේ රජවරු පාවිච්චි කරපු තුවක්කු. පිස්තෝල ජාති. ඔක්කොම මේ පිත්තල වලින් හදලා තියෙන්නේ. තව කටු මේ කැටපෝල් එහෙම හදන්න හරක්කන් වලින් හදපු. මෙතන තියෙන මේ අර හෙල්ල මුගුරු කිනිසි ඒක වචිරෝ මේ කරත්තේ අස්ස කරත්තේ රෝදයක්. මෙතනක් තියෙනවා පිස්තෝල මේ මෙතනක් තියෙනවා පිස්තෝල ඊට පස්සේ කැටපෝල. එතන පොත් වගේක් තියෙනවා. පරණ පොත් පොඩි පොත් තියෙනවා. චූටි පොත්. මෙතනක් තියෙනවා පොඩි පොත් ඒවා. මෙතන තිබිලා තියෙනවා මොනවා හරි ඔයිල් මේ පහන් වර්ග ලාම්පු වර්ග මෙතන තිබිලා තියෙනවා. ඒ කට්ටිය පාවිච්චි කරපු උලම් වලින් මොකද මෙසින් මේ වතුර උඩ ගන්න එක. ඒ කියන්නේ වතුර දියකින් ඇවිල්ලා රූම් පෙත්ත කරකලා කියන්නේ රූම් පෙත්ත කරකලා මෝටර් එකක් කරකලා මෝටරේ වැඩ කරගන්න එකක් කියවා එකක් තියෙනවා. කියන මෙතෙන් ගන්න වතුරේ වල වතුරෙන් මේ කරකවනවා. හරිද? කරකවල මේ කැරකෙන එකේ එක දේවල් කරකලා ඒ කට්ටිය ඒ දේවල් කර ගන්නවා. ඒතකොට ඒකෙන් එන කැරකු බලෙන් ඒ වර්ගන යාගේ එක දේවල් කරන්නේ නැහැ. එහෙම එකක් කියගන්නේ. අන්න හරි මෝටරේ කරන්න ඕන දේ තමයි මේ කට්ටිය වතුර උපයෝගී කරනවා. තුවක්කු එන්නේ තුවක්කු වැඩි තියඳපු කෝට් එකක් රජයේ තියඳපු එකක් පේනවද සයිස් එක බෙල්ට් එක. අර රජවරු පාවිච්චි කරපු ප්ලේට්. මෙතන තියෙන විශේෂ දෙයක් මේ තමයි ඒ කාලේ යුද්ධෙදී කට්ටියට දීපු පාරඳන මෙඩල්ස්. මේක ගහලා තියෙනවා මේකට ටිකට් එකක් ගන්න ඕනේ. ඒක තමයි මේ
ලේවිස්සයි. මෙතන තියෙනවා මෙන්න බර අවි. ඒ කාලේ පාවිච්චි කරපු තුවක්කු, ඊට පස්සේ කඩු, මොකද්ද මන් දන්නේ මේක නම් මැෂින් ගන් එකක් වගේ එකක්. ලොකු තුවක්කුවක්. ඒ කාලේ පොලිසියේ බෑන්ඩ් එකේ බියුගල්මන් කෙනෙක් කෙනා පාවිච්චි කරපු ඇඳුමයි ඕන් මොකක්ද නලාව බියුගල් එකයි. මෙන්න මෙතන තියෙනවා ඒ කාලේ යාලට දීපු මෙඩල්ස්. හරිද? මේ තියෙන්නේ මෙඩල්. ඒක විස්තරය තමයි මෙන්න මෙතන දාලා තියෙන මෙඩල් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මෙතන ඉතින් ගල් කණු කැටයන් ඒව ටිකක් තියෙනවා. එතනත් ඉතින් ස්මාරක කුළුණු යාලගේ කැටයන් ඒක උපකාර ඒක තමයි තියෙන්නේ. එක තාප්පවලට කැටයන් Apollo. පඩිය නෙමෙයිද තියෙන්නේ? ඉන්න විරස් ඒ වගේ එකක් වෙන්න ඇති මේ ඒක මම කියන්නම්කෝ මේ හැබැයි ඉතින් අර ඒජන්සි කට්ටිය කියනවා සිටියේ කොහෙද කිව්වේ නැද්ද සිටියේ හරි ඒකද වෙනස් tapi pun kau curi dia orang. Genau. Genau, Manui, Ketilui. Dia dia akan begini.
ඒක